X lookup කියන නම කියද්දිම ඔයගලන්ට බය හිතෙනවද? බය වෙන්න දෙයක් නැහැ. ඒක සරල දෙයක්. මම කියලා දෙන්නම්. මෙතන අපේ data ටිකක් තියෙනවා. සමහර ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා. ඒගොල්ලන්ගේ grade ඒගොල්ලෝ ගත්තු marks කියලා හිතා ගන්නකෝ. ඉතින් ඒගොල්ලන්ගේ ID number. මේ student ID ඒගොල්ලන්ගේ නම, ඒගොල්ලෝ ගත්තු average marks එක. දැන් මේකෙන් අපි මෙතනට ඒගොල්ලෝ ගත්තු marks එක අරගෙන එන්න ඕනේ. ඒකත් ඒගොල්ලන්ගේ student ID එක තියාගෙන. මේක ස්ටුඩන්ට් ID එක, මේකෙන් එකක් තමයි ස්ටුඩන්ට් ID එක. ඉතින් ඔයගොල්ලෝ හිතා ගන්න මේ data එක ලක්ෂ ගණන් තියෙනවා කියලා. ඉතින් ඔයගොල්ලන්ට පැහැදිලිවම මේක explain කරන්න තමයි මම පොඩි data එකක් දාලා තියෙන්නේ. අහන්න එපා මෙතන තියෙන data එක මෙතට ගන්නේ කොච්චර අමාරුද කියලා. ඉතින් මිලියන් ගණන් ලක්ෂ ගණන් data තියෙනවා කියලා හිතා ගන්න. ඒ data එකෙන් අපි මෙතන මේ 20827 කියන ID එකට අදාළ ස්ටුඩන්ට් ගේ grade එක මෙතනට ගේන්න ඕනේ. ඒක තමයි අපේ challenge එක. ඉතින් ඒක කරන්න ගොඩාක් වෙන වෙන ක්‍රම තියෙනවා. ඒකින් එකක් තමයි ඒකත් හොඳම ක්‍රමයක් තමයි X lookup කියන එක. ඒක කොහොමද කරන්නේ කියලා බලමු. මම පටන් ගන්නම් equal එකක් ගහගෙන X lookup කියන function එක දාලා. කලින් මම function එක දාගෙන ඊට පස්සේ පැහැදිලිව explain කරන්න මාත් එක්කම ඉන්න. X lookup කියන function එක දාගත්තට පස්සේ කලින් දෙන්න ඕනේ lookup value එක. ඒකේ තේරුම අපි මොනවද මෙතන හොයන්නේ? ඒක තමයි මේක. මේ ID number එක තමයි අපි හොයන්නේ. right? ID number එක හොයනවා කියලා දීලා මම කමා එකක් දාගන්නම්. lookup array එක අපි කොහෙද මේක හොයන්නේ? මේ ID number එක කොහෙද හොයන්නේ? basically කොයි column එකේද මේ ID number එක හොයන්න කියලා දෙන්න ඕනේ. මම මෙතන ගිහලා මේ column එකේ තමයි මේ set එකේ තමයි මම මේ ID number එක හොයන්න කියලා දෙනවා. හරි simple දෙයක් නේ. ඊට පස්සේ කමා එකක් දාගන්නවා. ඊට පස්සේ අහනවා return array එක. return array කියලා කියන්නේ කොහෙන්ද ඔයගොල්ලන්ට උත්තරේ ඕනේ? කොහෙන්ද උත්තරේ රිටර්න් කරන්න ඕනේ කියලා අහනවා. ඉතින් මෙතනට අපිට value එකක් අවශ්‍යයිනේ. මොන value ද ඕනේ? grade එක. එතකොට උත්තරේ ඕනේ කොහෙන්ද? grade එකකින් මං ගිහිල්ලා grade එකෙන් තමයි උත්තරේ ඕනේ කියලා කියන්න. කියලා වෙන මොනවත්ම දෙන්න ඕනේ නැහැ. මේවා සේරම optional arguments. ඕක බලලා බය වෙන්න එපා. දැන් මම bracket එක වහගන්නම්. වහගෙන මේක enter කරන්න කලින් එක දෙයක් විතරක් කියන්නම්. මේ size දෙකම එකම size එකට තියෙන්න ඕනේ. මෙතන ඔයගොල්ලෝ column එකේ rows 10ක් select කළොත් මෙතනත් ඒ හා සමානව ඒ කියන්නේ ඒකට සමාන rows ටිකක් තමයි select කරලා තියෙන්න ඕනේ. ඒක වෙනස් වෙන්න බෑ. මම enter කරන්නම්. දැන් බලන්න 20827 කියන මේ student ID එකට අදාළ grade එක ඇවිල්ලා 61. මේක හරියට 61 කියලා මෙතන දෙනවා. ඉතින් ටක් ගාලා මම කියන්නම් මේකෙන් මොනවද ඇත්තටම වෙන්නේ කියලා behind the scene, right? කලින් අපි ගිහිල්ලා මෙයාට මේ ID එක check කරන්න කියලා function එක දාපු ගමන් එයා මොනවද දන්නවද කරන්නේ? කලින් යනවා මෙහෙට. මේ උඩ ඉඳලා පල්ලෙහාට ගිහිල්ලා එයා check කරනවා එක එක. මොනවද හොයන්නේ? මේ lookup value එක හොයනවා. මේක 20827 ද නැහැ. මේක බලනවා. මේකත් නැහැ. මේකත් බලනවා. මේකත් නැහැ. එයා හොයාගන්නවා 20827 ඉන්නේ 4 වෙනි පොසිෂන් එකේ කියලා. එයා මොනවද කරන්නේ? මෙතන තමයි මෙයා ඉන්නේ කියලා මෙයා මාක් කරගන්නවා. මෙයා මාක් කරගෙන මේ පොසිෂන් එකේ නම්බර් එක හොයාගන්නවා. මේක 4 වෙනි පොසිෂන් එක. ඉතින් මෙයා තේරුම් ගත්තට පස්සේ මේ පොසිෂන් එකේ තමයි මෙයා ඉන්නේ කියලා මෙයා යනවා. අපි දුන්නන්නේ මේ කොලම් එකෙන් තමයි උත්තරය ඕනේ කියලා. එලින්ම මෙයා ජම්ප් කරනවා මේ කොලම් එකට. මේ කොලම් එකේ මේ value එක අරගන්නවා එයා. දැන් අපි කියවනේ 4 කියලා. මේ කොලම් එකේ 4 වෙනි value එක අරගෙන එයා මොනවද කරන්නේ? එයා මේක අරගෙන ඇවිල්ලා අපිට මෙතනට උත්තරයක් විදියට දෙනවා. හරි simple function එකක්. ආයෙත් හම්බෙමු.